ඔයාම එකතු වෙලා ඉන්නේ නිරෝධ ග්‍රීන් හවුස් YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරනවා මෙන්න මේ plant එක ගැන. ඉතින් මේ මොකද්ද මේ ඇවිල්ලා Epipembrum amplicum variegated කියන පැලේ තමයි මේ බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. හරි. ඉතින් මේ plant එක දැනටමත් ඉතා නිරෝගීව හොදින් විවිත්‍ර පත්‍රවත් සහිතව වර්ධනය වෙලා තියෙනවා. ඉතාමත් ගුණාත්මක භාවයෙන් ඉතා ඉහළ නිරෝගී වැඩිච්ච පැලයක්. ඉතින් බලගන්න පුළුවන් දැනටමත් මේ පොට් එක මේ පෝච්චිය මේකට ඊට මදි වෙලා තියෙනවා පැලයට වර්ධනයට. ඉතින් මම මේක නැවත රිපෝට් කරන්න බලාපොරොත්තුවක් වෙනවා මේ ඊඩිය එක නිවැරදිව හදාගෙනට පස්සේ. අද වීඩියෝ එකෙන් කතා කරනවා මේ plant එකට අවශ්‍ය සාධක මොනවද? ජලය යොදන්නේ කොහොමද? හිරිවිලිය කොහොමද ලැබෙන්න ඕනේ? ඒතර මේ plant තව කොච්චරක් ලොකු වෙනවද? මේකේ size කොහොමද මේ plant එකේ පත්‍රවල leaf වල? ඉතින් අද හැම දෙයක්ම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි. ඉතින් මම පැලේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට මේ plant එක බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ සෙන්ටිමීටර 8ක පොට් එකක තමයි සෙන්ටිමීටර 8ක ප්‍රමාණයේ පෝච්චක තමයි මේ වෙලාවේ මේ plant එක හිටවලා තියෙන්නේ පොට් කරලා තියෙන්නේ. ඉතින් බලන්න පුළුවන් දැනටමත් මෙන්න මේකට මේ පොට් එකට දරා ගන්න බෑ. ඒතර මේ plant එකේ වර්ධනය වීම මොකද ඇත්තටම ඊට මදි වෙලා තියෙනවා මේ පොට් එකට මේ plant එකේ වර්ධනය වීම සමග බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට හොදින් වර්ධනය වෙලා තියෙනවා. ඉතා හොඳ මූල පද්ධතියක් තියෙනවා. ඒ වගේම මම මේකේ ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා කොහොමද දැන් මේ අපි හැමෝම දන්න දෙයක් තමයි අපි එක පැලයක් මිලදීගෙන කොහොමද ඒ පැලෙන් එලා අපි ඉහළ මිලක් හෝ එහෙම නැත්නම් අපි යම් සාධාරණ මිලකට ගත්ත පැලයක් කොහොමද කට් කරගෙන ඒකින් පැල පෝ කරගෙන එහෙම නැත්නම් තමගේ කලෙක්ෂන් එක වැඩි කරගන්න එහෙම නැත්නම් අපි එකකින් ආදායමක් ලබා ගන්න කොහොමද එක පැලයක් මිලදී හිතන්න එක්සැම්පල් එකක් ගත්තොත් ඔයාලා මිලදී ගන්නවා මෙන්න මේ සාමාන්‍ය APPM ඇම්ප්ලිසියම් වැරිගේටඩ් පැලයක්. එතකොට මේක සාමාන්‍ය වෙළඳපොලේ සේල්ස්ලා මත මිල ගණන වෙනස් වෙන්න පුළුවන්. ඒක මම මේ වෙලාවේ නිශ්චිතව සඳහන් කරන්න යන්නේ නැහැ. මොකද සේල්ස්ලා සහ මේ පැලේ වර්ධනයේ ස්වභාවය අනුව මේ පැලවල මිල ගණන් වෙනස් වෙනවා. හරි. ඉතින් දැන් හිතන්න මම මේ plant එක එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් මම යම් මුදලකට මිලදී ගන්නවා. ඉතින් ඕන බලන්න පුළුවන් දැන් මම මේක යම් මුදලකට මිලදී ගද්දී මම මිල සඳහන් කරන්න මම මේ වෙලාවේ. ඉතින් සාමාන්‍ය මේක වල පෙන්නේ මම මේ වගේ පොඩි කට් එකක් දැන් වල පෙන්නේ මෙන්න මෙතන පොඩි මූලක කොටසක් තියෙන. ඉතින් මම මේ වගේ සාමාන්‍ය පොඩි කට් එකක පොඩි කොටසක් තමයි මම මිලදී ගන්නේ. මම එහා පැත්තේ ෆොටෝ එක දාන්නම් මම මේ පැලේ මිලදී ගද්දී තිබ්බේ කොහොමද කියලා. ඉතින් ඒ වගේ පැලක් ඒ වගේ කොටසක් මිලදීගෙන ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ඉතා හොඳින් පොහොර භාවිතා කරලා ලස්සන එක වර්ධනය කරගත්තොත් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට ලොකු පැලයක් අපිට මේකෙන් ගන්න පුළුවන් වෙනවා. ඉතින් බලන්න පුළුවන් මෙන්න මේ තමයි දැන් වෙනකොට මේ පැලේ තියෙන්නේ. හරි. ඉතින් මේකේ මාධ්‍ය ගැන කතා කරද්දී ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් විශේෂයෙන් මේ මාධ්‍ය ගැන කතා කරද්දී ඔයගොල්ලෝ පාවිච්චි කරන්න පුළුවන් පොල් ලිලි කැබිලි ඒ වගේම කරදහය සහ ඔයගොල්ලෝ බලන්න පුළුවන් මම මෙතන බලනවා සියුම් වැලි සහ රළු වැලි. මම නැවතත් මේ වීඩියෝ එක මම වෙනම ටෙස්ට් එකක් විදිහට දාගන්නම්. මම මෙතන පාවිච්චි කරලා තියෙනවා කරදහය, ඒ වගේම සියුම් වැලි, ඒ වගේම පොට් එක යට අඩිය කොටසට මම රළු වැලි භාවිතා කරලා තුන ඉක්මනින් වතුර බහැලා යන්න. ඒ වගේම පොල් ලිලි කැබිලි මම විදිහට භාවිතා කරලා තිනවා මාධ්‍ය සඳහා. ඉතින් තවත් විශේෂ කාරණයක් නම් බලන්න මෙන්න මේ විදිහට හිරුවිලි ගැන කතා කරද්දී ඇත්තටම අර ඩිරෙක්ට් හිරුවිලි කියන්නේ ඍජුවම ලැබෙන හිරුවිලි නම් හොඳ නැත්නම් පත්‍ර පිලිස්සී යාමක් සහ මේ වගේ මෙන්න මේ විදිහට වැරිකේටඩ් පත්‍ර ආපුවාම පිච්චීමක් වෙනවා වැරිකේට් ගතිය. ඒ බලන්න මෙන්න මේ විදිහට දැන් මේ තියෙන්නේ මේ ළඟකදී ආපු ලස්සන වැරිකේට් කොලක් තමයි මේ ඉහළින් තියෙන්නේ මේ පහළින් තියෙන්නේ මේකත් මේ ළඟකදී කාලේ ආසන්නයේම ආපු පත්‍රයක්. ඉතින් පත්‍ර දෙකේ වෙනස ඕගොල්ලන්ට ඕම් පේන්නේ නැති. දැන් මේකට සාමාන්‍ය පිලිස්සී යාමක් තමයි මේ පෙන්눔 කරන්නේ. හරි. ඉතින් මේක නම් ඇවිල්ලා දැන් මේ යට තියෙන කොට නිකන් සුදු වෙලා වගේ තියෙන කියන්නේ මේ පැලේ වයසට යනවා කියන්නේ කාලයත් සමග දැන් මේ මගේ වැඩිට දැන් මේ කොලෙත් තවන්නේ තව තලු ටිකක් දාගොත් මේකවත් සමන සුදු පැහැලට හැරිලා මේ අර පරණ වීමක් තමයි මේ නම් වෙන්නේ මේ මෙලා තියෙන මේ පරණ වීමක්. දැන් මේ පැත්තේ මේ බලා ගන්නපම් මෙන්න මේ විදියට අධික හිරුවිලිය සමග මේ විදියට වර්ණය වෙනස් වීමක් වෙන්න පුළුවන්. සාකර ලැබෙන අධික හිරුවිලිය සමෙන්ද අනිවාර්යයෙන්ම ඉන්ඩිරෙක්ට් නම් හොඳ කියන්නේ ඩිරෙක්ට් සිජුවම හිරුවිලි ආලෝකයක් ලැබෙන්නේ නැතුව සාමාන්‍ය තරමක 50ක වගේ 50කට වගේ ආලෝකයක් ලැබෙනවා නම් වඩාත් හොඳයි කියලා මම හිතනවා. මොකද සාමාන්‍ය මම මේ වටේ මගේ ග්‍රීන් හවුස් එකේ ගහලා තියෙන ෂේඩ් net එක සාමාන්‍ය 60ක වගේ ෂේඩ් net එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ හින්දා 60ම රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඊටා හොඳින් පැලේ වර්ධනය වී තිබෙන නිසා. හරි. ඉතින් මේ විතරම අපි මේ ප්ලාන්ට් එක බලා ගන්න පුළුවන්කමක් තියෙදි වතුර කොහොමද මේ ප්ලාන්ට් එකට දාන්නේ? ජලය දීමේදී විශේෂ සැලකිලිමක් අපි දක්වන්න ඕනේ. මේ ප්ලාන්ට් එක ඇත්තට හැබැයි වර්ෂාවටත් තෙමිලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලා බලන්න පුළුවන් දැන් මෙතන හැබැයි ෂේඩ් net එකෙන් සාමාන්‍ය අර පින්නත් එක්ක මේ පැලේ ගොඩක් පොට් එකම හොඳින් මේ වැස්සවස් සමග හේදිලාම ගිහින් තියෙනවා. සමහරක් අවස්ථාන් වල වැස්ස හොඳට තෙමිලා තියෙනවා මේ ප්ලාන්ට් එක. ඉතින් මට එහෙම ලොකු ගැටලුවක් මතුවුනේ නැහැ. ඉතින් හොඳින් වරදොල්ලා තියෙනවා. ඉතින් ප්ලාන්ට් එක ඉතින් මම කියන්නේ එළියෙන් තියන්නේ එළිය වැස්සට තෙමෙන්න තියන කියලා. ඉතින් මම හිතන්නේ වර්ෂාවෙන් එහෙම ලොකුවට ගැටලුවකුත් මතුවුනේ නැහැ මේ පැලේට. ඉතින් ජලයේ දීමේදී සැලකුම් කරුණ තමයි ඉතින් සාමාන්‍ය සතිය දැන් මීඩිය එක වේලුනොත් ඒ කියන්නේ මේ ඩ්‍රයි වුණොත් විතරක් මාධ්‍ය වේලුණක වේලිමකට ලක් වුණොත් පමණ ජලය උදාන්නේ. ඉතින් මම හිතන්නේ ඒක වඩා සුදුසුයි කියලා. නැත්නම් අධික ජලය දීමත් සමග
සමග සාමාන්‍ය දේ හැම වෙලේම පැලයකම ඉඳදී තමයි මුල්කුණු වී යාමක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේ ප්ලාන්ට් එක මම ඉදිරියේදී තවත් දින කිහිපයකින් මේ ප්ලාන්ට් එක මම කට් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ පෝච්චි රත් ඇතුළේ මේ ප්ලාන්ට් එක ඉඩමදි වර්ධනය වීමත් සමග මම ඔයගොල්ලෝ මේක කොහොමද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා කොහොමද පැලයක් කට් කරන්නේ. මම මේ වීඩියෝ එකෙන් මම පුළුවන්කමක් තිබුණොත් අනිවාර්යයෙන් මම ඇන්තූරියම් පැලයක් කට් කරන්න වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් මම මේ ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා මේ ප්ලාන්ට් එකක් කොහොමද අපි කට් කරලා තවත් පැල බෝ කරගෙන එක්ක අමතර ආදායමක් අපි උබයා ගන්න කොහොමද? එහෙම නැත්නම් තමයි කලෙක්ෂන් එකේ මේ ඇම්ප්ලිසියම් වැලිගේටඩ් පැල ප්ලාන්ට් ප්‍රමාණය වැඩි කරගන්න කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා කොහොමද මේ පැලයක් කට් කරගන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරා මෙන්න මේ පැලේ ලස්සන උගුලට පෙන්නුවා. ඉතින් මේ පැල මම ඉදිරියේදී කට් කරපුවාම තව මාස කිහිපයකින් ඕගොල්ලෝ මේ පැල මිලදී ගැනීම හැකියාව තුන. මොකද මම කට් කරපු සැනින් පැල විකුණන්න බෑ එහෙම. මොකද ඒ ප්ලාන්ට් එක ග්‍රෝ වේද මේ හැදෙයිද කියලා අපිට විශ්වාසයක් නැහැ. මොකද අපි සාර්ථකව කට් එකක් කරොත් සාර්ථකව අපි මේ කට් එක හිටෙව්වොත් අනිවාර්යෙන්ම අපිට ඉතා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය පැල කට් කරන්න ගිහින් පැල මරා ගන්නවා, පැල සවුතු කර ගන්නවා. ඉතින් ඒක නිසා මම ඊළඟ වීඩියෝ කතා කරනවා කොහොමද අපි සාර්ථකව ප්ලාන්ට් එකක් කට් කරලා ඒක වර්ධනය කරගන්න ඉතා හොඳ ගුණාත්මක පැලයක් බවට පත් කරගන්න කියලා. ඉතින් ඕගොල්ලෝ මම කලින් කිව්වා වගේ මම ඊළඟ වීඩියෝ කතා කරනවා කොහොමද මේ පැලේ කට් කරගන්නේ කියලා සහ ඕගොල්ලෝ තව මාස කිහිපයකින් මේ වර්ගයේ පැල මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ 076 934යි 3060යි අංකයට WhatsApp කරනකොට මොකද ඕගොල්ලොන්ට ඉදිරියේදී තව මාස කිහිපයක් ඇතුළත ඕගොල්ලන්ට මේ වර්ගයේ පැල මිලදී ගන්න පුළුවන්. ඉතින් තව විශේෂ කාරණයක් තමයි මේ ප්ලාන්ට් එකට මම පොහොර භාවිතය ගැන කතා කරොත් මේ ප්ලාන්ට් එකට මම ඔස්මෝකෝට් කේ පොහොරක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් පොඩි කාලේ මේ ප්ලාන්ට් එක කුඩා කාලේ සාමාන්‍ය මේ පැලේ කට් කරපු වගේ කාලයක නම් ඕගොල්ලන්ට ඉතා පොඩි කාලේ නම් ඕගොල්ලන්ට පුළුවන් වර්ධනීය සඳහා ඔස්මෝකෝට් N නයිට්‍රජන් වැඩි පොහොරක් පාවිච්චි කරන්න. ඕන මම පෙත්තම ෆොටෝ එකක් දාන්නම් ඒ ෆර්ටිලයිසර් පැකට් වල. ඉතින් ඔස්මෝකෝට් N එක තමයි කුඩා කාලේ මේ පැලේ පාවිච්චි කරන්නේ. ඊට පස්සේ සාමාන්‍ය මෙන්න මේ වගේ වර්ධනීය විගණන යද්දී මේ පත්‍රවල වැලිගේටඩ් ගතිය මතුවීම සහ වර්ධනය වීම සඳහා අපි ඊට පස්සේ මේක සාමාන්‍ය ටිකක් වගේ වුණාට පස්සේ N එකෙන් පස්සේ අපි යොදනවා ඔස්මෝකෝට් K පොහොර එක. ඉතින් එහෙම තමයි මම උදේ පොහොර ෂෙඩියුල් එක හදාගෙන තියෙන මේ ප්ලාන්ට් එකේ පොහොර දැමීම සඳහා. ඉතින් පොහොර දැමීම සමග ඉතා හොඳ විවිත්‍ර පත්‍ර සහ ඉතා ඉක්මනින් අපිට හොඳ මූල පද්ධතියක් වගේ ඉතා හොඳින් අපිට ශාකය වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ මෙන්න මේ ඇම්ප්ලිසියම් වැරිගේටඩ් කියන ප්ලාන්ට් එක ගැන. ඉතින් ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපි මේ වගේ වටිනුණු අපි ඉක්මනට හමු වෙමු. ඊළඟ එපිසෝඩ් එකේ අපි කතා කරනවා කොහොමද මම මේ පැලේ කට් කරේ කියලා. ඉතින් අපි ඒ වීඩියෝ එකෙන් අපි ඉක්මනටම හම්බෙමු.